හරි ෆස්ට් ක්වෙස්චන් එක කියලා දෙනවා ABCD is a regular pentagon කියලා. ඊට පස්සේ අපිට අහනවා pair of triangles that has to be congruent to become AP equal PD. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ side දෙක equal වෙන්න congruent වෙන්න ඕන triangles දෙක. එහෙනම් දැක්කම පේනවනේ මොකද්ද triangles දෙක කියලා. APB කියන triangle එකයි සහ මොකද what else? PD C කියන triangle එක. ඔය triangles දෙක තමයි congruent වෙන්න ඕන. ඊට පස්සේ next question එකට move වෙනවා. The product of two matrices given below. matrix දෙක product එක දීලා තියෙනවා. ඊට පස්සේ find the value represented by A and B. එහෙනම් මොකද කරගන්න ඕනේ? මෙන්න මේ left side එක අපි simplify කරගන්න. left side එක simplify කරගන්න මොකද කරන්නේ? මෙයා multiply කරනවා මෙයාගෙන්. ඊට පස්සේ 4 multiply කරනවා ඒකෙන්. Similarly 2 times 5 minus 1 times A. එතකොට එහෙම multiply කරනවා මොකද වෙන්නේ? 3 times 5 plus 4 times A equals මෙතනට එනවා 7B. මෙතනට එනවා 2 times 5 minus B. එතකොට මම A තියෙන පැත්තේ equation එක ලියාගත්තොත් කොහොමද එන්නේ? එතන එනවා 15 plus 4A equals 7 කියලා. එතකොට 4A equal වෙනවා කීයකටද? මේ 15 අනිත් පැත්තට ගියාම minus 15 වෙනවා. එතකොට minus 8 වෙනවා. එතකොට A is equal to minus 2 වෙනවා. ඊට B වල එක ගත්තොත් 10 minus B 10 minus පොඩ්ඩක් මෙතනට A එකක් එන්නේ. මෙතන B එකක් නෙවෙයි. මෙතන 3 times 5 4 times A 2 times 5 මෙතන minus A එකක් එන්නේ. එතන මෙතන මෙයා B නෙවෙයි. මෙයා A එකක් එන්නේ. එතන මම mistake එකක් කරලා. එතන 10 minus A equals B වෙනවා. එතකොට 10 minus minus 2 කියන්නේ B. එහෙනම් B is equal to what? B is equal to 12 වෙනවා. එතකොට A is equal to minus 2. B is equal to plus 12 වෙනවා. ඊට පස්සේ next question එකට ගියොත් ඒකේ කියලා තියෙන අපිට මොකද්ද? in the given circle center is O. මෙන්න මෙයා O. ඊට පස්සේ AB කියලා කෝඩ් එකක් තියෙනවලු. ඒ කෝඩ් එක bisect වෙලා තියෙනවා OP කියන line එකෙන්. OP කියන line එක අපිට කැලේ දෙකක කඩා ගන්න පුළුවන් OQ and QP කියලා. ඒ දෙන්නේ ratio අපිට දීලා තිනවා 3:2 කියලා. ඊට පස්සේ අපිට කියලා radius එකක් 10 cm කියලා අපෙන් අහන්නේ AB length එක. එහෙනම් මට මොකද කරන්න පුළුවන්? මම මෙන්න මෙහෙම construction එකක් කරගන්නවා. මෙන්න මෙයා radius එකක් හින්දා මෙයා radius එකක් හින්දා 10 cm මේ radius එක OB is equal to 10 cm. ඊට පස්සේ මේ OP කියන එක කෙනා 10 cm නේ. එතන 10 cm කියන එක කෙනා 3:2 ratio එකට කැඩුණොත් මොකද්ද වෙන්නේ? 6:4 කියලා එන්න ඕනේ. එහෙනම් මෙතන මේ height එක actually මෙයා 6 මෙයා 4 වෙන්න ඕනේ. එතකොට මට ගන්න පුළුවන් මේ QB කියන එක කෙනා කීයක් කියලාද? මෙහෙම. QB කියන එක කෙනා මම x කියලා දාගත්තොත් 6 squared plus x squared is equals to 10 squared. එතකොට මෙතන ගත්තොත් 36 plus x squared equal 100. x squared equals 64. x equal 8 කියලා එනවා. 8 centimeters. එතකොට මේ QB කියන එක කෙනා 8 centimeters නම් AB කියන එක කෙනා අපි ලියමු AB is equals to 2x. That means 8 times 2 centimeters. ඒ කියන්නේ කීයද? AB is equal to 16 centimeters කියලා එනවා answer එක. ඊට පස්සේ next question එකට ගියොත් ඒක කියලා දෙනවා factorize කරන්න කියලා. එතකොට මේ factorize කරද්දි මෙතන පේන අපිට common factor එකක් එළියට ගන්න බෑ. මෙතන ඉස්සරහා x squared term එක ඉස්සරහා coefficient එකක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ අපි? මුලින්ම මෙන්න මේ squared මෙන්න මේ 2 කියන එක නෑ මෙතන plus 4 කියන එක නෑ multiply කරලා එන value එක බලන්න. එතන එන්නේ 8. එතන 8 වලින් අපි බලන මෙන්න මේ මැද ඉන්න එක්කෙනාගේ coefficient එක හදාගන්න පුළුවන්ද? හදාගන්න පුළුවන්ද plus 8 කින්? අන්න පුළුවන් නේ. plus 8 කියන එක්කෙනා අපිට ලියා ගන්න පුළුවන් කොහොමද? minus 8 times minus 1 කියලා. minus 8 times minus 1. minus 8 times minus 1 ගත්තොත් මම මේක ලියා ගන්න පුළුවන් 2x squared minus 8x minus x plus 4 කියලා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ දෙන්නව මෙතන ෆැක්ටර් කරන්න. එතකොට මොකක්ද වෙන්නේ? මට එළියට ගන්න පුළුවන් 2x එකක්. එහෙම ගත්තොත් x minus 4 එකක් ඉතිරි වෙනවා. මෙතනින් ගත්තොත් මම මොකද කරන්නේ? මට ආපහු x minus 4 කෙනෙක් හදා ගන්න ඕනේ. මම minus 1 එකක් එළියට ගන්න. එතකොට මොකද වෙන්නේ? ආපහු x minus 4 එක bracket එක ඇතුලේ හැදෙනවා. ඊට පස්සේ bracket එක ඇතුලේ x minus 4 දෙන්නගෙම ඉන්න x minus 4 common
අනිත් එක්කෙනා මට බ්‍රැකට් එකට දාන්න පුළුවන් 2x - 1 කියලා. මේක තමයි ෆැක්ටරයිස් කරාට පස්සේ එන ආන්සර් එක. ඊට පස්සේ ඊළඟ question එක අපිට කියලා තියෙනවා the second term and the third term of a geometric progression මෙන්න මේ දෙන්න. common ratio එක. ඒ කියන්නේ r හොයන්න කියන first term එක. a not හොයන්න කියනවා. හරි. geometric progression එක කොහොමද හදාගන්නේ? අපේ තියෙන කොහොමද geometric progression එක? මම a not තු a කියන්නම්කෝ. a r n - 1 මේක තමයි geometric progression එක terms හොයන විදිහ. එතකොට එහෙම ගත්තොත් අපිට දීලා තියෙනවා මොකද්ද? a r n - 1 second term එක දීලා තියෙන second term එක ගත්තොත් n2 වෙද්දි n - 1 එක කීයක් වෙනවද? 1 වෙනවා. එතකොට a r is equal to what? 21. ඊට පස්සේ ar to the power 2 equal වෙනවා කීයකටද? 63 මේ ගාන හැටියට. n3 වෙද්දි n - 1 2 වෙනවා. මෙතන a වලට a cancel off වෙනවා. එක r එකකට එක r එකක් cancel off වෙනවා. r equals වෙනවා 63 over 21 වලට. ඒ කියන්නේ මෙතන ගත්තොත් අපිට පේනවා 7 times 3 මෙතන 7 times 9 ඉන්නවා. එතකොට මෙතන 9 divided by 3 කියලා ගත්තොත් 3 එනවා. එතකොට common ratio එක අපිට එනවා 3 කියලා. හරි. common ratio එක 3. first term එක දැන් හොයන්නලු. first term එක හොයද්දි මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ values දෙකෙන් එකට substitute කරන්න. මම මෙතන ගන්නම් a r කියන්නේ දැන් කීයද? 3. 3 to the power 1 කියන්නේ 3 to the power n - 1 ගත්තොත් 2 - 1 1 equal වෙනවා 21 වලට. එතකොට එහෙම ගත්තොත් 3a equals 21 that means a is equal to 7. එතකොට මේ දෙන්න තමයි answers දෙක. එතකොට මෙතන දාද්දි මේක simple a මේක simple b කියලා short question වල answers. ඒ කියන්නේ ප්‍රශ්න අංක දෙක දාලා හදන්න.